හම්ට පාස් ට්‍රෙක් එකෙන් පස්සේ අපි කෙලින්ම ආවේ ඕල්ඩ් මනාලි වලට. අපි නවතින්න තෝරාගත්තේ ඕල්ඩ් මනාලි ගෝෂල් රෝඩ් එකේ තියෙන සොස්ටල් හොටෙල් එක. ඊළඟ දවසේ උදේන්ම අපි පටන් ගත්තා ඕල්ඩ් මනාලි එක්ස්ප්ලෝර් කරන්න. මුලින්ම ගියේ මනු ටෙම්පල් එකට. සොස්ටල් එකේ ඉඳන් කිලෝමීටරයක් වගේ දුරින් තමයි මේ මනු ටෙම්පල් එක තිබුණේ. හින්දු ශිෂ්ටාචාරයේ එන මනු මුනිවරයා වෙනුවෙන් හදපු ටෙම්පල් එකක් තමයි මේක. එතනින් පස්සේ අපි පිටත් වුණා හදිම්බා දේවි ටෙම්පල් එකට යන්න. අපි ඇවිදන් යද්දි හම්බුණා ලංකාවේදී දකින්න හම්බෙන්නේ නැති සතෙක්. යක්කෙනෙක්. යක්ලා කියන්නේ මධ්‍යම ආසියාවේ මුහුදු මට්ටමේ ඉඳන් ගොඩක් උස ප්‍රදේශවල දකින්න හම්බෙන සතෙක්. මනාලි වල නම් යක්ලව පාවිච්චි කරන්නේ බිස්නස් එකට. අපිට පුළුවන් සල්ලි ගෙවලා එයාලත් එක්ක ෆොටෝ ගන්න. එහෙම නැත්නම් එයාලගේ පිට උඩ යන්න. අපි යන ගමන් චායි ටී එකක් බොන්න නම් අමතක කළේ නෑ. මේ හරි ඉඳන්ම සල්ලි ගෙවලා හදිම්බා දේවි ටෙම්පල් එකටම යක් කෙනෙක්ගේ පිට උඩින් යන්න පුළුවන්. මනු ටෙම්පල් එකේ ඉඳන් හදිම්බා දේවි ටෙම්පල් එකට විනාඩි 40ක විතර වෙලාවක් ගියා. දුම්රිය ෆොරෙස්ට් එකේ පයිනස් ගස් වලින් වට වෙලා අමුතුම වයිබ් එකකින් තමයි හදිම්බා දේවි ටෙම්පල් එක තියෙන්නේ. මහා භාරතයේ එන හදිම්බා දේවිය වෙනුවෙන් හදපු ටෙම්පල් එකක් තමයි මේක. මේ ටෙම්පල් එක හදලා තියෙන්නේ 1956 මහරජා බදුරු සිං. මෙතනදී අපිට හිම්චල් ප්‍රදේශයට ආවේනික ඇඳුමක් ඇඳලා බලන්න පුළුවන්. එක්කෙනෙක්ට ඇඳුමක් වෙන්නේ ඉන්දියන් රුපියල් 100ක්. ටෙම්පල් එක වටේටම කඩවල් පිටලා තියෙනවා. පොඩි මාකට් එකක් වගේ. හැබැයි බඩු ගන්නව නම් ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා. එයාලා ටූරිස්ට්ලට අසාමාන්‍ය ගණන් වලින් තමයි විකුණන්න හදන්නේ. एडवेंचर करने का ऊपर राइट අපි පොඩි බ්‍රේක් එකක් අරන් ඊළඟට පිටත් වුණා ජොගිනි දිය ඇල්ල බලන්න. ඒකට අපි 3 wheel එකක් ගත්තා.
ඒ ගමන ගොඩක් ලේසි ගමනක් නන් නෙමේ. ප්‍රධාන පාර ඉඳන් පැය 1:00ක වගේ හයික් එකක් තියෙනවා දියඇල්ල ගාවට යන්න. හයික් එක අතරමඟදී හම්බෙන දියඇල්ලක් තමයි මේ වසිෂ්ඨා දියඇල්ල. ජොගිනි ෆෝල්ස් එකට මෙතන ඉඳන් තව පැය භාගයක විතර හයික් එකක් තියෙනවා. කොහොම හරි හවස 2:30 වෙද්දී අපි දියඇල්ල ගාවට ආවා. වතුර අඩු කාලෙක වුණත් මේ දවස්වල දියඇල්ල හරිම ලස්සනයි. අපි විනාඩි 45ක් විතර දියඇල්ල ගාව ඉඳලා පිටත් වුණා පහළට එන්න. අපි ආපහු පහළට ආවේ වෙනස් පාරකින්. හයික් එක පටන් ගත්ත හරියට ඇවිල්ලා චායි ටී එකක් එක්ක වෙජිටබල් මොමෝ ප්ලේට් එකක් ගත්තා. මේ මොමෝ එක නිකන් ඩම්ප්ලින්ග්ස් වගේ. ෆිලිං එක හැටියට තිබ්බේ ගෝවා. ඊට පස්සේ අපි පිටත් වුණා ආපහු සොස්ටල් එකට එන්න. එහෙනම් ඊළඟට අපි රොටන් පාස් වලින් හම්බෙමු.